ඔබට මතක ඇති දැන් මාසයකට පමණ පෙර ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිට වොෂින්ටනයේ දක්වා ප්‍රාන්ත 10ක් පසු කරමින් තාම පාගමනක් පැවැත්වුවා අපේ පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ඇතුළු දෙස් විදෙස් මහා සංඝරත්නය ප්‍රමුඛව. ඉතින් මේ ගමනාන්තය ඔබ දන්නවා දවස් 110ක් 70ක්ම 2300ක් කිලෝමීටර වශයෙන් ගත්තොත් එම 3700ක් හිතන්නටවත් පුළුවන් ගමනක් නෙවෙයි. ඉතින් සැබවින්ම මේ ලෝකෙට ඇමරිකාව කියන්නේ විශාල රටක්. ඒක දැනුවත් කරන්න විශාල කැපවීමක් කරන්නට ඕන. ඒ කැපවීමක් කිරීමේ අදිෂ්ඨානයෙන් තමයි ඒ කටයුත්ත සිද්ධ කළේ. ඉතින් ජනාධිපතිතුමා බොහොම ආදරෙන් වැළඳගත්තා වගේ මේ කාර්යය කරන්න ඕනේ කියලා අදිෂ්ඨානයෙන් සිටනවාක මට එදා වැටුණා. ඒ වැටිච්ච නිසා අදිෂ්ඨානයෙන් මේ කටයුත්ත කරන්නට අපි දැන් පෙළඹුණා. ඒ පෙළඹීමේ තියෙන ප්‍රතිඵලයක් හැටියට දැන් අද ලංකාව පුරා මේක ඊටාම සම්දිස්ථානයක් හැටියට ඓතිහාසික වැඩක් හැටියට කරන්න පුළුවන් අපේ ඇමතිතුමා ඊළඟට බෞද්ධ කටයුතු කොමසාරිස්තුමා කර්මාත් අමත අපේ සිසිර මහත්මයා ඒ වගේම මාධ්‍යයේ හර්ෂ මහත්මයා ඊළඟට අපේ චන්දන සූරිය බණ්ඩාර මහත්මයා ඔය ආදී විශාල පිරිසක් එකතු වෙලා ඉන්නවා. දැන් මට ආඩම්බරයි මම තනි වෙලා නැහැ කියලා. ඉතින් දැන් අපේ ගමන ආරම්භ කරන්න සූදානම්. ඉතින් පාගමන 21 වෙනිදා අපි ආරම්භ කරනවා. අපි අත්තනගල්ලට යනවා පළමුවෙන්ම. දවල් දාණයෙන් පස්සේ අපි අනුරාධපුරේ ශ්‍රීමා බෝධින් වහන්සේ අභියසට යනවා. ශ්‍රීමා බෝධිය අභිෂේකදී අපේ ශ්‍රීමා බෝධිය නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ ආශිර්වාදයේ පරිදි බෝධි අංකුරය ලබා ගන්නවා. ඒ බෝධි අංකුරය ලබාගෙන අපි පාගමනින් රුවන්වැලි සෑය දක්වා අපි ගමන් කරනවා. රුවන්වැලි සෑයේදී පූජා විධි පවත්වලා අපි විශේෂ උත්සවයක් පවත්වලා ඒ අනුරාධපුර ජනතාව ආමන්ත්‍රණය කරලා මේ පණිවිඩය නැත්නම් සාමයේ පණිවිඩය අපි ලබා දෙනවා. රාත්‍රියේ ඊට පස්සේ අපි ඇවිල්ලා දඹුල්ලෙන් අතර වෙනවා. දඹුල්ලෙන් පහුවදා ඒ කියන්නේ 22 වෙනිදා අප්‍රේල් මාසයේ 22 වෙනිදා අපි පාගමන ආරම්භ කරනවා. 22 වෙනිදා ආරම්භ කරලා 23 වෙනිදා වෙනකොට අපි මහනුවරට ළඟා වෙනවා. ශ්‍රී දලදා මාලිගාව පරිසරයෙන් ඒ අපේ දලදා මාලිගාවේ දියවඩ නිලතුමන්ගේ සහ අස්ගිරි මල්ලතු උභය මහ විහාරයේ මහානායක හිමිවරුන්ගේ ආශිර්වාදයෙන් අපි පාගමන නැවත ආරම්භ කරලා මාවනල්ල, කෑගල්ල, යක්කල ඔය වගේ ආදි වශයෙන් කැලණියට 27 වෙනිදා සවසට පැමිණෙනවා. 27 එහි රාත්‍රී නවත්තන් අරගෙන අපි 28 වෙනිදා උදේවරුවේදී කැලණියෙන් කොළඹට එන්නට පටන් ගන්නවා. කොළඹට ඇවිල්ලා නිදහස් චතුරස්‍රයේදී අපේ පාගමන අවසන් කරනවා. මේ පාගමනේ අවසන් කිරීමේ උත්සවයක් පැවැත්වෙනවා. ජාතික උත්සවයක් අපේ අතිගරු ජනාධිපතිතුමාගේ අධීක්ෂණය යටතේ ඒ වගේ ඇමතිතුමන්ලා මේ ප්‍රධාන සභාපතිවරුන් කොමසාරිස්වරුන්ගේ අනුග්‍රහය යටතේ විශේෂ ජාතික උත්සවයක් පැවැත්වෙනවා. මෙන්න මේ ජාතික උත්සවයේදී තමයි අර රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවලිය ආරම්භ වන්නේ. ශ්‍රීමා බෝධින් වහන්සේ අනුරාධපුරේ ඉඳලා වැඩම කරන ශ්‍රීමා බෝධින් වහන්සේ රාජතාන්ත්‍රික වශයෙන් අපේ රටේ ජනාධිපතිතුමා අතින් ඇමරිකාවෙන් වැඩම කරන මහා සංඝරත්නයට බාර දෙන්නේ මෙන්න මේ උත්සවයේදී. මේක තමයි ඊටාම වැදගත් ඓතිහාසිකම උත්සවය බවට පත් වෙන්නේ. මේ උත්සව සභාව අවසන් වෙලා නැවත පෙරහැරකින් අපි හුණුපිටිය ගංගාරාමයට ධාතුන් වහන්සේලා සහ ශ්‍රීමා බෝධින් වහන්සේ වැඩම කරනවා. එහි තැන්පත් කරලා අපි පළවෙනිදා මෙහෙන් අපි ගමන් කරනවා. දෙවෙනිදා අපි ඇමරිකාවට ළඟා වෙනවා. ඇමරිකාවේදී විශේෂ පෙරහැරකින් මා මුලින් කිව්ව ධම්මචේති පරිසරයට ගිහිල්ලා අපි සමාරම්භක උත්සවයක් පවත්වනවා. ඒ තානාපතිවරුන් නායක හිමිපාණන් වහන්සේලා ඒ ඇමරිකාවේ වැඩ ඉන්න මහා සංඝරත්නය ඊළඟට ඇමරිකානු ජාතික රාජතාන්ත්‍රික ආණ්ඩුකාරවරුන් නිලධාරීන් පැමිණලා මේ උත්සවයට අපි සහභාගී වෙනවා. එතෙන් සිට ත්‍රිපිටක සජ්ජායනාවක් 10 වෙනිදා දක්වා පවත්වනවා. ඒ වගේ මේ කාල සීමාව තුම සමගාමීව මෙහින් ලංකාවේ වැඩම කරන ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනයක් පවත්වනවා. ඒ උත්සවය අවසන් වෙලා 15 වෙනිදා ඇමරිකානු ජාතික වෙසක් උත්සවය පවත්වනවා.